ස්මාර්ට් බූස්ටර් 35 සාකච්ඡා කරන්න අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෛශික කොටසට අදාළව අවසාන ස්මාර්ට් බූස්ටර් එක තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙද්දි දෛශික සම්බන්ධයෙන් ගොඩාරයක් ස්මාර්ට් බූස්ටර් සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේ අපි දෛශිකවල අවසාන ස්මාර්ට් බූස්ටර් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාලත් එක්ක 119 වෙනි ගානේ මම සාකච්ඡා කරලා තියෙන දෛශික විභේදනයට අදාළ කොටස් කීපයක්. කොටස් 4ක් සාකච්ඡා කරලා තියෙනවා. 5, 6, 7, 8 කොටස් ටික තමයි මුලින්ම මම ඔයාලත් එක්ක දෛශික විභේදනය භාවිතා කරලා සම්ප්‍රයුක්ත හොයන එකට අදාළව සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ 120 ගණන් 5ක් තියෙනවා. 121 තියෙනවා. 124 තියෙනවා. ඔය ගණන් ටික ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 119 4වෙනි කොටසේ තියෙන්නේ මෙහෙමයි. මෙහෙට තියෙනවා දෛශිකයක වටිනකම 1යි. මේ 119 5වෙනි කොටස. මෙහෙට තියෙනවා 5ක්. මෙතන කෝණේ අංශක 30යි. මෙහෙට තියෙනවා 4යි මූල 2ක්. මෙතන කෝණේ අංශක 45යි. මේ දිහාට තියෙනවා 4ක්. මේ දිහාට තියෙනවා 4ක්. මෙතන කෝණේ අංශක 30යි. පහළට තියෙනවා 2ක්. මේ දිහාට තියෙනවා 6ක්. මෙතන කෝණෙත් පුතේ අංශක 30ක් තමයි තියෙන්නේ. 2 6 1 5 4යි මූල 2 4 4 කියලා දෛශික සමූහයක් අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි අවශ්‍ය කරන්නේ මෙන්න මේ දෛශික සමූහයේ සම්ප්‍රයුක්තය හොයන්න. මම කරන දේ මේ සෙට් එක මේ දිහාට විභේදනය කරනවා. ඒ දිහාට විභේදන සංරචක x කියලා ගමු. මෙයා සලකන පැත්තරම නිසා ධනයි. මෙයා 5යි sin 30යි. මේ පැත්ත cos මේ පැත්ත sin. සලකන පැත්තර නිසා 5යි sin 30යි. මෙයාගෙන් එනවා 4යි මූල 2යි cos 45යි. බද්ධ වෙච්ච පැත්ත cos සලකන දිහාට ප්‍රතිවිරුද්ධ නිසා ඍණයි. ඍණ 4යි මූල 2යි cos 45යි. ඍණ 4යි. මේක ඍණ 4යි. මේකෙන් එනවා ඍණ 4යි cos 30යි ප්‍රතිවිරුද්ධයි. මෙයාගෙන් එන්නේ නැහැ පුතේ ලම්බක නිසා. මෙයාගෙන් එනවා සලකන පැත්තට මෙහෙට 6යි cos 30යි මෙහෙට 6යි sin 30යි. ඒක ධනයි. ධන 6යි sin 30යි. ඔන්න පුතේ මේකට අදාළව ඉන විදිය. දැන් මම මේකට අදාළව මේක සුළු කිරීම කරන්න යමු. මෙතන 1යි sin 30 කියන්නේ භාගයයි. ඍණ 4යි මූල 2යි cos 45 1යට මූල 2යි ඍණ 4යි ඍණ 4යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ධන 6යි sin 30 කියන්නේ භාගයයි. ඔයාලට පේනවා ඇති මේ මූල දෙකට මේ මූල දෙක කැපුණා. 5 දෙකෙන් බෙදුවට පස්සේ 2.5යි. මේ එකත් එක්ක 3.5යි. මෙතන ඍණ 4යි මෙතන ඍණ 4යි ඍණ 8යි. මෙතන දෙකේ ඉලක්කයෙන් කැපුණු මෙතෙන්ට 2යි ඍණ 2යි මූල 3යි. මෙතන දෙකෙන් කැපුණා මෙතෙන්ට ධන 3යි. ඔන්න පුතේ එන විදිය එතන එනව නේද 3යි 3.5යි කියන්නේ 6.5යි 6.5 ඍණ 8යි ඍණ 2යි මූල 3යි. එනව පුතේ ඍණ 1.5 ඍණ 2යි මූල 3යි කියලා ගයක්. දැන් මේකේ අපිට විශේෂ වෙන සුළු කිරීම පේන්නේ නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා ඕක එකතු කරන්න. එතකොට ඔයාලට ලියන්න පුළුවන් නේද මේක මෙහෙමත් ඕනනම්. ඍණ 1.5 ඍණ දෙවතාවක් 1.7යි 3යි 2යි 64යි 34යි. ඍණ 1.5 ඍණ 3.6යි 4යි 6යි 1.5 ධන 3.4යි 6යි. උත්තරේ එනවා පුතේ ඍණ 4.9යි 6යි. ඒ ඔයාලට ලැබෙන්නේ මොන දිහාවටද? x ක දිහාවට විභේදන සංරචකේ.
ඔය වගේම ඔයා මේක විභේදනය කරන්න මේ දිහාට වයිගේ දිහාවට විභේදනය කරන්න ගියාම ඔය දිහාට එක වයි කියලා ගමු. මෙයාගෙන් බලපෑමක් නැහැ. මෙයාගෙන් එනවා 5යි cos 30යි. බද්ධ වෙච්ච පැත්ත cos සලකන දිහාට ධනයි. 5යි cos 30යි. මෙයාගෙන් එනවා 4යි මූල 2යි sin 45යි. බද්ධ වෙච්ච පැත්ත cos අනිත් පැත්ත sin. ඒක sin. ධන 4යි මූල 2යි sin 45යි. මෙයාගෙන් එන්නේ නැහැ ලම්බක නිසා මෙයාගෙන් එනවා 4යි sin 30යි ඍණයි. ඍණ 4යි sin 30යි. ඍණ 2යි සලකන පැත්තම නිසා ඍණයි. මෙයාගෙන් එනවා සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ නිසා මේක ඍණ වුණා. මේකත් ඍණයි. 6යි cos 30යි. ඍණ 6යි cos 30යි. ඔකට අදාළ උත්තරය එනවා පුතේ 5යි cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන 4යි මූල 2යි. මේක 1 යට මූල 2යි. ඍණ 4යි sin 30 කියන්නේ භාගයයි. ඍණ 2යි ඍණ 6යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඔන්න සුළු වෙන විදිය මේ මූල දෙකට මූල දෙක කැපුණා. දෙකට දෙකක් කැපුණා. මෙතන එනවා 2.5යි මූල 3 ධන 4 ඍණ 2යි ඍණ 2යි ඍණ 4 ඍණ මේක කැපෙනවා 3යි ඍණ 3යි මූල 3යි 4න් 4ක් කැපෙනවා 2.5 ඍණ 3ක් ගියාම ඍණ 0.5යි මූල 3යි එනවා පුතේ 0.5 කියන්නේ භාගයයි මූල 3 කියන්නේ 1.7යි 3යි 2යි එනවා මේකට ආගයක් ඍණ 0.8යි 6යි 6යි එහෙනම් මේ වෙලාවේදී ඔන්න විභේදන සංරචක දෙක හොයාගෙන ඉවරයි. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධකයක් ඇවිත් තියෙන්නේ. ඍණාගයක් ආව කියන්නේ ප්‍රතිවිරුද්ධ දිහාවට මාක් කරන්න කීය දෙන්නේ 4.9යි 6යි. උඩට නෙවෙයි මේක මාක් වෙන්නේ ඍණාගයක් ආව නිසා පහළට 0.8යි 6යි 6යි. සම්ප්‍රයුක්ත තියෙන ඔය වගේ පැත්තකට මේ කෝණය තමයි ඇල්ෆා වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන දේ මේ වෙලාවේදී මේකට අදාළව R වලගේ අපි හොයන්න යන්. R කියලා කියන්නේ පුතේ කවුද? R කියන්නේ 0.8යි 6යි 6 වර්ග එකතු කරන්න 4.9යි 6 වර්ග එකතු කළා පුතේ වර්ග මූල ගන්න. එහෙනම් උතෙන්ට එන්නේ කීයද? 0.8යි 6යි 6 වර්ග එකතු කිරීම 4.9යි 6 වර්ග වර්ග කළා වර්ග මූල ගන්න පුතේ 5.03ක් කියලනවා. සම්ප්‍රයුක්තේ තිරසත් එක්ක හදන කෝණය tan alpha කියලා කියන්නේ කවුද? 0.8යි 6යි 6 බෙදන්න 4.9යි 6න්. ඔක සුළු කරාම ඔයාට ඒ 0.8යි 6යි 6 බෙදීම 4.9යි 6 0.1යි 7යි 4යි 6 ඕක අපි tan නගේ බලමු ප්‍රකෘති ටැන්ජන tan ඉන්වර්ස් බලන්න 0.1යි 7යි 4යි 6 තියෙන කොහෙද කියලා. ඔයාට ඒ විපුතේ ඔකට උත්තරයක් අංශක 9යි කලා 54යි කියලා. එහෙනම් මේ දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්ත විශාලත්වය 5.03යි දිශාව මේ තිරසත් එක්ක පහළට අංශක 9යි කලා 54යි. ඔය අපි හැදුවේ 19 පස්වෙනි කොටස. බලන්න පුතේ මේකේ ඊළඟට අපි කතා කරන්න යන්නේ 6 වෙනි කොටස. ඉස්සෙල්ලම අපි කරන වැඩේ මේ දිහාට විභේදනය කරන්න යන්න. මේ ගාන හදද්දී ඒත් අපි කරන්නේ විභේදනයම තමයි. ඉස්සෙල්ලා එක දිහාවකට අපි විභේදනය කරගන්න යන්න. මේ පැත්තට විභේදනය කරන්න එක x කියලා ගමු. මෙයා සලකන පැත්තටම එක 3යි මූල 3යි. මේ බලන්න 4යි මේ කෝණේ 30යි. බද්ධ වෙච්ච පැත්ත 4යි cos 30යි. සලකන පැත්තටමයි මෙයා 2යි සලකන පැත්තටමයි 2යි කෝණේ 60යි එහෙනම් 2යි cos 60යි එකෙන් ආව 2යි cos 60යි කියලා. මෙයා ලම්බක නිසා බලපෑමක් නැහැ. මෙයා ප්‍රතිවිරුද්ධයි ඍණ 6යි cos 60යි. මෙයා සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි ඍණ 10යි මූල 3යි.
මෙයා 8යි මූල 2යි cos 45යි. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි. ඍණ 8යි මූල 2යි cos 45යි. මෙයාගේ බලපෑමක් නැහැ. මෙයාගෙන් 10යි sin 60යි. සලකන පැත්තට මේක ධනයි. දහයයි සයින් 60යි. තර බලන්න මෙයාගෙන් එකක් ආව, මෙයාගෙන් එකක් ආව, මෙයාගෙන් එකක් ආවා, මෙයාගෙන් ආවා, මෙයාගෙන් ආවා, මෙයාගෙන් ආවා, මෙයාගෙන් ආවා. ඔන්න සලකපු ටිකමම ලියලා ඉවරයි. දැන් කරන්න ඕන දේ මොකක්ද? 3යි මූල 3 ධන 4යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන 2යි cos 60 කියන්නේ භාගයයි. ඍණ 6යි cos 60 කියන්නේ භාගයයි. ඍණ 10යි මූල 3යි. ඍණ 8යි මූල 2යි. cos 45 කියන්නේ 1 8 මූල 2යි. ධන 10යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඔන්න සුළු කරලා ඉවරයි. මෙතනින් එනවා 3යි මූල 3යි. දෙකෙන් කැපුවම දෙවතාවක් මූල 3 කියන්නේ 2යි මූල 3යි. දෙකට දෙක කැපුවා ධන 1යි. දෙකෙන් කැපුවම 3ක් ආව ඍණ 3යි. ඍණ 10යි මූල 3යි. මූල දෙකට මූල දෙක කැපුවම ඍණ 8යි. ධන දෙකෙන් කැපුවම 5යි මූල 3යි. ඔන්න සුළු වුණාම ආපු විදිය අර පේන්න ඕන 3යි මූල 3යි 2යි මූල 3යි 5යි මූල 3යි. මේ 5යි මූල 3යි කියන්නේ ළමයි 10යි මූල 3යි. අඩු කිරීම 10යි මූල 3යි. 1යි ඍණ 3යි ඍණ 8යි ඍණ 11යි ධන 1යි කියන්නේ ඍණ 10යි. මේ දෙන්න කැපිලා ගියා උත්තරයක් ආව ඍණ 10ක් කියලා ලස්සනට ආවා. ඒක ඇල විභේදනය කරාම එන්නේ ඍණ 10ක් කියලා. ඊළඟට ඔයා මෙයා විභේදනය කරන්න ගන්න මේ පැත්තට. ඔය දිහාට විභේදනය කරන්න ගියාම ඒක අපි ගමු y කියලා. මෙයාගේ බලපෑමක් නැහැ. මෙයාගෙන් එනවා මේ කෝණේ 30 නිසා 4යි sin 30යි. මේ කෝණේ 60 නිසා මේකෙන් 2යි sin 60යි. එයි බද වෙච්ච පැත්ත cos නම් අනිත් පැත්ත sin. 4යි sin 30යි 2යි sin 60යි. දෙන්නම ධනයි. 4යි sin 30යි 2යි sin 60යි. තව සලකන පැත්තරම නිසා මේක ධන 1යි. මෙයාගෙන් 6යි sin 60යි. ඒකත් ධනයි. ධන 1 ධන 6යි sin 60යි. ඔයිට අමතරව මෙයාගෙන් බලපෑමක් නැහැ, මෙයාගෙන් බලපෑමක් නැහැ ලම්බක නිසා. මෙයාගෙන් ඍණ 8යි sin 45යි. ඍණ 8යි sin 45යි. ඍණ 8යි මූල 2යි sin 45යි. ඍණ 8යි මූල 2යි sin 45යි. ඍණ 4යි මූල 3යි. ඍණ 10යි cos 60යි. එහෙම යන්නේ. ඍණ 4යි මූල 3යි. ඍණ 10යි cos 60යි. ඍණ 10යි cos 60යි. ඍණ 10යි cos 60යි. ඔන්න ඕකේ එන ටික. දැන් අපේ ළමයි 4යි sin 30 කියන්නේ භාගයයි. 2යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ධන 1යි. ධන 6යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඍණ 8යි මූල 2යි. sin 45 කියන්නේ 1 යට මූල 2යි. ඍණ 4යි මූල 3යි. ඍණ 10යි cos 60 කියන්නේ භාගයයි. බලන්න මෙතනදී 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් ඇවිත් තියෙනවා. උඩින් 4යි යටින් 3යි. වැඩේ ඕකේ. දෙකට දෙක කැපුණා, දෙකට 4ක් කැපුණා 2ක් ඉතුරුණා. මේකට මේක කැපුණම ධන මූල 3ක් ඉතුරුණා. ධන 1ක් ඉතුරුණා. මේක මෙතන කැපුණම 3යි. ධන 3යි මූල 3යි. මූල දෙකට මූල දෙක කැපුණා ඍණ 8යි. ඍණ 4යි මූල 3යි. ඍණ 5යි. 10 දෙකෙන් බෙදුවම් 5යි. ඔයාලට පේනවද 3යි මූල 3යි මූල 3යි කියන්නේ කීයද? 4යි මූල 3යි. අඩු කිරීම 4යි මූල 3යි. 3යි. ඍණ 8යි කියන්නේ ඍණ 5යි. ඍණ 5යි ඍණ 5යි ඍණ 10යි. ඔතනෙන උත්තරෙත් කීයද? ඍණ 10යි. හරි ලස්සනයි වැඩේ. x යි y යි දෙකටම ආවේ ඍණ 10 ගානේ. එහෙනම් පුතේ ඔක මාක් වෙන්නේ x ගේ ප්‍රතිවිරුද්ධ පැත්තට ඒක 10යි. y ගේ ප්‍රතිවිරුද්ධ පැත්තට ඒකත් 10යි.
සංප්‍රයුක්ත තියෙන ඔහොම R දෙන්න සමාන නම් මේ කෝණේ ලොවෙත් අංශක 45යි. එහෙනම් R ගේ සංප්‍රයුක්තයේ වටිනකම කීයද? 10යි මූල 2යි. අපේ ළමයි දන්නවා විශාලත්ව සමාන දෙන්නෙක් ලම්බක වෙද්දී P කියලා හිතන්න. ඒ දෙන සංප්‍රයුක්ත කියන්නේ මූල 2යි P. එහෙනම් මේක 10 වතාවක් මූල 2යි. 10යි මූල 2 කියන්නේ 1.414යි. උත්තරේ එනවා 14.14යි කියලා උත්තරයක්. සංප්‍රයුක්තේ තිරසත් එක්ක පහළ දිශාවට අංශක 45ක් හදනවා. 19 7 වෙනි ගානේ මේ දිහාට තියෙනවා 2ක්. මෙහෙට තියෙනවා 2යි මූල 3ක්. මේකත් එක්ක මේ දිහාට තියෙනවා ඒකේ වටිනකම අපිට ගානේ දීලා නැහැ. එතනගේ දාගන්න 4 කියලා. එක අගේ 4 කියලා දාගන්න. මෙහෙට විභේදනය කරන්න x කියලා ගත්තම් ධන 2යි. මෙයා ලම්බක නිසා බලපෑමක් නැහැ. මෙයාගේ ඍණ 4යි cos 60යි. 2 ඍණ 4යි cos 60 කියන්නේ භාගයයි. උත්තරේ නෝ 2 ඍණ 2කින් කැපුණා ඍණ 2යි. ඒ කියලා බිඳුවයි. ඔය විදිහටම මේ දිහාට විභේදනය කරන්න. ඒක y කියලා ගන්න. උඩට තියෙන 2යි මූල 3. ඍණ මෙයාගෙන් එනවා 4යි sin 60යි. 2යි මූල 2 ඍණ 4යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. 2යි මූල 3 ඍණ මේක 2කින් කැපුණා 2යි මූල 3. උත්තරේ බිඳුවයි. x ගේ සංරචකෙත් බිඳුවයි y ගේ සංරචකෙත් බිඳුවයි. x ගේ y ගේ සංරචක දෙක බිඳුව නම් මේක සංප්‍රයුක්ත වටිනකමත් පුතේ බිඳුවයි. ලම්බක සංරචක දෙක බිඳුව කියන්නේ මෙයාට සංප්‍රයුක්තයක් නැහැ කියන එක. එන්න මේ 19 වෙනි ගානේ අවසාන කොටසට. 8 වෙනි කොටස. මෙහෙට තියෙනවා 20ක්. මේක තිරසත් එක්ක ආනතයි. මෙහෙට 3යි මූල 2යි. මෙහෙටත් 3යි මූල 2යි. මේ කෝණේ 45යි. මේ කෝණේ 45යි. මගෙන් අහන මේක සංප්‍රයුක්ත වටිනකම. මේ දිහාට විභේදනය කරන්න. ඒ දිහාට විභේදනය කරන්න ගියාම x කියන කෙනා කීයක් වෙනවද? 3යි මූල 2යි cos 45යි. 3යි මූල 2යි cos 45යි මෙහෙට. මෙයා 3යි මූල 2යි cos 45යි මෙහෙට. ඒක ඍණයි. ප්‍රතිවිරුද්ධ නිසා. දෙන්න කැපිලා ගිහිලා බිඳුවක් කියලා එතනට එනවා. ඒකේ වටිනකම බිඳුවයි. ඊළඟට ඔය වගේම විභේදනය කරන්න මේ පැත්තට. සිරස් ඉහළට විභේදනය කරාම y උඩට තියෙනවා 20යි. මෙයාගෙනුත් ඍණයි මෙයාගෙනුත් ඍණයි. ඍණ 3යි මූල 2යි sin 45. ඍණ 3යි මූල 2යි sin 45. 20 ඍණ 3යි මූල 2යි sin 45 කියන්නේ මූල 2 ඍණ 3යි මූල 2යි sin 45 එකයට මූල 2යි. මූල 2ට මූල 2ට මූල 2ට මූල 2 කැපුණා 20 ඍණ 6යි. 3යි 3යි 6යි. උත්තරේ නෝ 14යි. එහෙනම් ඒකට අදාළ ඔයාලට බලන්න මේ පැත්තට බිඳුවයි. මේ දිහාට 14යි. එහෙනම් මේ වෙලාවේ පුතේ සංප්‍රයුක්තය 14යි. මේ වෙලාවේ සංප්‍රයුක්තය 14යි. එයාගේ දිශාව තියෙන්නේ සිරස් විහෙලට. එයාගේ දිශාව තියෙන්නේ සිරස් විහෙලට. අපේ ළමයි ඒ කතා කරේ 119 වෙනි ගාන. ඊට පස්සේ අපි යමු 120 කොටස් 5ක් තියෙනවා. ඒ ප්‍රශ්න කොටස් 5 සාකච්ඡා කරන්න. පහත දක්වන දෛශිකයන්ගේ සංප්‍රයුක්ත විශාලත්වය හා දිශාව හොයන්න 120 වෙනි ගානේ පළවෙනි කොටසේ තියෙන මෙහෙමයි දෛශික ටික. ඔය පැත්තට 40යි මෙහෙට 30යි මෙතන කෝණේ අංශක 60යි මෙහෙට 10යි. ඔගේ සංප්‍රයුක්තයක් අපෙන් අහනවා. මේ දිහාට විභේදනය කරන්න. ඔය දිහාට විභේදනය කරාම x
සලකන පැත්තට 40යි. ධන 30යි කොස් 60යි. ප්‍රතිවිරුද්ධ නිසා ඍණ 10යි. එනවත් 40න් 10ක් ගියාම 30. ධන 30යි කොස් 60 කියන්නේ භාගයයි. දෙකෙන් කැපුණම් 15යි. එකතුව 45යි. ඒ වගේම විභේදනය කරන්න මෙහෙට. එයට විභේදනය කරාම y මේ දෙන්නගෙන් එන්නේ නැහැ. 30යි. පුතේ මේ පැත්ත කොස් නම් අනිත් පැත්ත sin. sin 60යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකෙන් කැපුව මෙතෙන්ට 15යි. එනවා 15යි මූල 3යි. එයාගේ අගේ නවුතේ 15යි මූල 3යි. එහෙනම් ඔය වෙලාවේ මෙයාගේ දැන් සංරචක දෙක තියෙන්නේ මෙහෙමයි. මේ පැත්තට 45යි මේ පැත්තට 15යි මූල 3යි. සම්ප්‍රයුක්ත තියෙන ඔය පැත්තට ඒක r කියලා ගමු. මේ කෝණේ ඇල්ෆා. r කියන්නේ කීයද? 45 වර්ගය ධන 15යි මූල 3ේ වර්ගයේ වර්ගමූලේ. මේ බලන්න මේ වගේ ගානක් සුළු කරන විදිය. හොඳද? 45 වරක් අපේ ළමයි දන්නේ නැහනේ. මේ සුළු කිරීමක් මට කියලා දෙන්න ඕනුනේ. 15 ඒවා 3ක් තමයි 45. වර්ග ධන 15යි මූල 3ේ වර්ගේ වර්ගමූලේ. දෙන්නගෙන්ම 15 වර්ග පොදුයි. එයා එළියට එනකොට වර්ගමූලෙන් 15ක් වෙලා එනවා. මෙතනට යන 3ේ වර්ග 9ක්. මූල 3ේ වර්ග 3ක්. ඔන්න එන විදිය. එනවා 15 වතාවක් 9යි 3යි 12යි. 15 වතාවක් 4 වතාවක් 3 තමයි 12. 4 වර්ගමූල 2යි. 15 වතාවක් දෙවතාවක් මූල 3යි. සම්ප්‍රයුක්ත වටිනකම එනවා 15 වරක් 2 30යි. මූල 3 කියන්නේ 1.73යි 2යි. 3 වරක් 2 6යි 9යි 51යි. දශම ස්ථාන දෙකක් තිබුවම 51.9යි 6යි. ඔන්න සම්ප්‍රයුක්තේ. එයා තිරසත් එක්ක හදන කෝණේ ගත්තොත් tan alpha කියලා tan alpha කියන්නේ කවුද? 15යි මූල 3 බෙදීම 45. 15ව 3යි. මූල 3 බෙදීම 3යි. ඒ කියන්නේ පුතේ මූල 3ක් කැපිලා යට ඉතුරුණු එකට මූල 3යි. මේ තියෙන්නේ කීයද? tan alpha සමානයි 1 යට මූල 3යි. ඒ කියන්නේ alpha කියන්නේ කීයද? අංශක 30යි. tan 30 තමයි 1 යට මූල 3ක් වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තේ මෙන්න මේ තිරසත් එක්ක අංශක 30ක් හදනවා. වටිනකම 51.96යි. ඕක තමයි පළවෙනි කොටස. එන්නේ ඒක දෙවෙනි කොටස. ඒක දෙවෙනි කොටස ගත්තම දෙවෙනි කොටස තියෙන්නේ මෙහෙමයි. ඔය පැත්තට 30යි මෙහෙට 50යි ඔතන කෝණේ 43යි මේ දිහාට 80යි. ඔය සෙට් එකේ සම්ප්‍රයුක්තය තමයි අපෙන් අහන්නේ. ඒ වෙලාවේ පුතේ ඔය විභේදනය කොහොම දාගමු. මෙහෙට විභේදනය කරමු. ඒ දිහාට විභේදනය කරද්දී ඒ සංරචක x කියලා ගමු. x කියන්නේ 30 ධන 50යි cos 43 ඍණ ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන 80. 30 ධන 50යි cos 43 ඍණ 80. 30 ධන 50යි cos 43 වටිනකම දෙනවා 0.7යි. ඍණ 80යි. 30 ධන 50 වතාවක් 0.7 කියන්නේ 7 වරක් 35යි. ඍණ 80යි. එනවා 65න් 80ක් කියන්නේ ඍණ 15යි. x කියන කෙනාට එන්නේ ඍණ 15යි කියලා. ඊළඟට ඔයා මේ දිහාට විභේදනය කරන්න. ඒ පැත්තට විභේදනය කරාම y කියන කෙනාට එන්නේ 50යි sin 43යි. sin 43 වටිනකම 0.7යි. අපිට දීලා තියෙනවා. එහෙනම් එතෙන්ටත් එනවා 35ක් කියලා. එතෙන්ට එන්නේ 35ක් කියලා. එහෙනම් මේ වෙලාවේ සම්ප්‍රයුක්තය ගන්න යද්දී මේ දිහාට 15ක් එනවා. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි. මේ දිහාට 35ක් එනවා. ඔන්න විභේදන සංරචක ටික ගත්තම
ඕක අපිට දකින්න පුළුවන් විදිය. දැන් මේ වෙලාවේ සංප්‍රයුක්ත තියෙන මේ පැත්තට. ඒක R. මෙතන කෝණය ඇල්ෆා. R කියලා කියන්නේ 15 වර්ග ධන 35 වර්ගයේ වර්ගමූල. චුට්ටක් අපි සුළු කරන්න යන්. 15ටයි 35ටයි 5 පොදුයි. 5 වර්ග එළියට ගත්තම 5ක් වෙලා ආවා. 15 උනේ 5 වරක් 3. එතකොට ඉතුරු වුණා 3 වර්ගයක්. 35 කියන්නේ 5 වරක් 7. 7 වර්ගයක් එතන ඉතුරු වුණා. අර 5 වරක් 3 තමයි 15 උනේ. 7 වරක් 5 තමයි 35 උනේ. 5 වර්ග එළියට ආව 5ක් වෙලා. 3 වර්ග 7 වර්ග ඉතුරු වුණා. පහවතාවක් 9 ධන 49 වර්ගමූලේ. පහවතාවක් වර්ගමූල 58ක් කියලා ආවා. එහෙනම් අපි බලන්න ඕන මේ වෙලාවේ උත්තරේ 5යි මූල 58. ඒකට උත්තරේ එනවා පුතේ 38.07යි. මෙයාගේ සංප්‍රයුක්ත වටිනකම 38.07යි. මේ වෙලාවේ තිරසත් එක්ක හදන කෝණේ tan alpha කියන්නේ 35 බෙදීම 15 7 බෙදීම 3. 7 බෙදීම 3 කියලා කියන්නේ 2.3 ඇල්ෆා කියන්නේ ඔගේ tan නගය බලන්න tan වගුවෙන් 2.3 තියෙන කොහෙද කියලා ඔයාට ඒවි පුතේ අංශක 66යි කලා 48ක් කියලා තිරසත් එක්ක හදන කෝණය. ඔය විදියට තමයි ඔගේ දෙවෙනි ගාන අපි හදන්නේ. ඊට පස්සේ පුතේ ඔය වගේම තව ගණන් කෑලි 3ක් තියෙනවා. ඒ ගණන් කෑලි 3 ඔයගොල්ලන්ට උනත් හදාගන්න පුළුවන්. කමක් නැහැ මම ඒ ගණන් කෑලි 3ත් හදන්නම් ඈ. විභේදනේ ඔය වගේම තමයි තියෙන්නේ. මෙයට 50යි 15ට 10යි මූල 3යි මෙහාට 60යි මෙයටත් 50යි. මෙතන කෝණය අංශක 60යි. ඔය වෙලාවේ මෙහෙට විභේදනය කරන්න x කියලා එනවා 50 ඍණ 50යි cos 60යි. 50 ඍණ 50යි cos 60 කියන්නේ භාගයයි. දෙකෙන් කැපුවම 25යි. එනවා පුතේ 50 ඍණ 25යි. උත්තරේ කීයද? ඒ කැලලට එන උත්තරේ 25යි. ඊට පස්සේ මං ආයිමත් විභේදනය කරනවා මේ පැත්තට. සෝරි. ඒක එනවා y කියලා ගමු 50 ඉලක්කම අයින් කරන්න. මෙතනින් එනවා 50යි sin 60යි. මේක ලම්බක නිසා වැඩක් නැහැ. මේ පැත්ත cos නම් අනිත් පැත්ත sin. 50යි sin 60 ඍණ 10යි මූල 3යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 ඍණ 10යි මූල 3යි. දෙකෙන් කැපුවම 25යි. 25යි මූල 3ෙන් 10යි මූල 3ක් අඩු කරන්න. මූල 3 පොදුයි. 25න් 10ක් ගියාම 15යි මූල 3යි. එහෙනම් දැන් මේක සංරචක දෙක ගත්තම x ට ධනාගයක් ඇවිල්ලා 25ක් කියලා. y ටත් ධනාගයක් ඇවිල්ලා 15යි මූල 3ක් කියලා. එහෙනම් සංප්‍රයුක්ත තියෙන්නේ ඔය වගේ පැත්තකට. දැන් අපිට අවශ්‍යයි ඔය සංප්‍රයුක්ත සඳහා ප්‍රකාශයක් ගන්න. සංප්‍රයුක්ත කියන්නේ කවුද? 25 වර්ග ධන 15යි මූල 3 වර්ගේ වර්ගමූලේ. 25 කියන්නේ 5 වරක් 5යි. 15 කියන්නේ 5 වරක් 3යි. එහෙනම් දෙන්නටම කවුරු පොදුයිද? 5 පොදුයි. 5 එළියට ගන්නකොට වර්ගමූලය තුලින් එන්නේ 5 ඉලක්කමක් කියලා. 5 වර්ග එළියට ගනිද්දි. මෙතන ඉතුරුණා 5 වර්ගයක්. මෙතන ඉතුරුණා 3යි මූල 3 වර්ගයක්. සුළු කරන්න පුරුදු වෙන්න. පහවතාවක් මෙතෙන්ට එනවා 25. 3 වර්ග 9යි. මූල 3 ගුණ කරාම 27ක් එනවා. එතනින් එනවා පුතේ පහවතාවක් 52යි. සංප්‍රයුක්ත කියන්නේ පහවතාවක් 52 කියන්නේ 13ව 4යි. 4 එළියට ගත්තම 2යි. 5 වරක් 2 10යි. 10යි මූල 13ක් කියලා එනවා. ඔය තැනට ඔක සුළු කරගන්න පුළුවන් හොඳද? ඔය වගේ සුළු කිරීම කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මූල 13 වටිනකම 3.6යි 0.5යි. එහෙනම් මේක එනවා 36.0.5යි කියලා සංප්‍රයුක්තේ.
තිරසත් එක්ක හදන කෝණේ tan alpha නම් ඒ කියන්නේ 15යි මූල 3 බෙදීම 25යි. පස්වරක් 3යි පස්වරක් 5යි 3යි මූල 3 බෙදීම 5යි. 3 වතාවක් 1.7යි 3යි 2 බෙදීම 5යි. 6යි 9යි 51යි. ඔක බෙදන්න 5න් 1.0යි පස්වරක් 3 15යි. 40ට පස්වරක් 9යි. 45යි 10ට 2යි. 1.0යි 3යි 9යි 2. ඒකට එන උත්තරේ අංශක 46යි කලා 6යි. ඇල්ෆා කියන්නේ කීයද? අංශක 46යි කලා 6ක් කියලනවා. ඇල්ෆා කියන කෝණෙ ඉන්න ඔය වගේ යගයක්. ඔන්න අපි පුතේ කොටස් 3ක් ඕක සාකච්ඡා කරා. ඒතර ඔයාලට ඔය විදියටම මේක ඊළඟ කොටස් දෙක සාකච්ඡා කරගන්න පුළුවන් නේද? මම විශ්වාස කරනවා ඊතුරු කොටස් දෙක ඔයාලට තනියම විභේදනය කරගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මම ඊළඟ ස්මාර්ට් බූස්ට් එක ඇතුලේ දෛශික ටියුට් එකේ අවසාන ගණන් කීපය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 120 ඉතුරු ගණන් කොටස් දෙක ඔයගොල්ලෝ තනියම හදාගන්න.